ඔව් දැන් කඳුරෙන් ආවා අපි. දැන් උඩහ යන්න තියෙන දැල් බලන්න. දැල් බලලා ගෙදර එන්න තියෙන්නේ. මේ තියෙන අපේ දැල් චංගු එක. මේ දැලක් වන්නලා තියෙනවා දැන් වේලෙන්න. මේකද බලන්නේ නෑනේ. ඉතින් දැලක් දාලා තියෙන්නේ මේ වේලෙලා. ඉතින් බලන්න ඕනි. මේක තමයි අපි දැල් දාලා තියෙන්නේ. දැල් ඇතුලට දාලා ලොක් කරලා තියෙන්නේ. මේ තියෙන ඔක්කොම දැල් බලපුවක් තියෙනවා බලන්න තියෙන ඒවත් තියෙනවා මෙතන. මේකින් එකක් තමයි ඉතින් බලන්නේ දෙකේ දැලක්. මොකද දැල් බලන්න කියන්නේ ඉතින් මේක බලලා තමයි දාන්න ඕනේ නැත්තම් මාළු යනවනේ. හිලක් කර තිබ්බොත් එහෙම දැල් ඉරලා තිබ්බොත් එහෙම මාළු යන හින්දා අපි මේවා චෙක් කරලා තමයි මොහොතට දාන්නේ. අවුව ගොඩක් වැඩි වෙන්න කලින් දැල බලා ගන්න ඕනේ. එතකොට අපිට ලේසි. ඉතින් දැලක් දැන් එළියට දාන්න. දැලක් බලලා එළියට දාන්න. අර චූටි මේවා දාන්න ඕනේ නෑ සුජ්ජේ. ඔච්චර පොඩි ඒවා. ටික සාමාන්‍ය ඊට වඩා ටිකක් ලොකු එකක් දාමු අපි. උන් දැන් ලොකුයි. අපි දැන් ඔන්න බලන දැල ගත්ත එළියට. දැන් තියා ගන්න ඕනේ. කොයි පැත්තටද බලන්නේ? කොයි පැත්තට දිගාරෙන සුජියයි? කොහෙටද? හැරෙන්න ඕනේද? මෙහෙට දාන්නද? ඒක දැන් තියාගත්තා දැන් බලන්න ඕනේ දැන්. මේක චාර්ජරේට ගහන්න වෙනවා. නතර වෙනවා. චික එකක් දැම්මා බැටරියට දැන් දාලා දැන් අපි අර දැල දිග අරගෙන දැල බලන්න යා. මේ තියෙන අපි බලන දැල මේක ඉතල බලමු. දේවාන්තනික මහන්ද තියෙනවා කියනවා මෙතන. ඈ ඔහෙත් තියෙනවා? මෙතනක් තියෙනවා? මේ කොන්නේ බලන්න ඕන හොඳට. මොකද මේ තැන්වල ඉරෙනවා වැඩි බර සෙට් වුණාම ඉරෙනවා. පොඩි උරක්ලට දාන හින්දා හොඳට බලන්න ඕන. මොකද මේ උන් ගියොත් එහෙම යන්න ගත්තාම යනවා. ඉතින් ඒකින්ද මේ හොඳට බලන්න ඕනේ. දැන් අපිට ඒක තැන් දෙක හම්බුණා. ඉතින් ඒවා මහන්නත් ඕනේ. මේක නම් අමතක කරන සුජියයි.
බල මහන්න වෙන්නේ දකින්න එක මන්න හිතන්නේ. නැත්තම් එහෙම හරියන්නේ නැහැ. මේක නම් හිල් ගොඩක් තියෙන දැන් ඉතින් මහන්න තමයි තියෙන්නේ. බල මහන්න දෝනි. නැත්තම් මග ඇරෙනවා. අමතක වෙනවා. ඇත්තට ගොඩක් තිබ්බා. මම පීතින් මහමුද. ආවා. දෙකක් දාලාද මහන්නේ? තනියකින්ද? රස්නකාරී දැල් බලනකොට අවුවට පිච්චෙනවා. සීතල කාලේ දැල් බලනකොට සීතලට අත් එහෙම හිරි වැටෙනවම රිදෙනවා. එතකොට දැලක්වත් අල්ලගන්න හරි අමාරුයි. රස්නකාරී ටිකක් හොඳයි. ඉතින් ඒවන්ට ඉතින් රස්නේ තිබ්බට මහන්න ඉතින් අවුලක් නැහැ. සීතල කාලේ එහෙම නෙමෙයි. අත් එහෙම හිරි වැටලා ගල් ගහනවා. එතකොට දැල් මහන්න එහෙම අමාරුයි. මොකද චංගප් ගලවල ඉන්න බෑ. සීතල වැඩි හින්දා. ඒ හින්දා ටිකක් රස්නකාරී රස්නී දාඩිය දැම්මට දැන් මහද්දි ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි තන් දෙකක් මැව්වා. දැල බලලා මහල ඉවරයි. දැන් අපි නමන්න යන්න දැල. අතිනේ දෙක ගාන්නේ? ඈ? අපි දැන් චිකිත්සක අරන් ඉන්න. දැල නමල ඉවරයි. චිකිත්සක අරන් ගිහලා දැල ඇතුළට දාලා වැඩ ඉවර කරමු. දැන් අපි දැල් බලලා ඉවරයි. දැන් ගෙදර යනවා අපි. දැලත් දාලා දොරත් වහලා ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි ගෙදර යනවා. අපි දැන් වාහනේ දැම්මා සජන්ගේ ඇපාර්ට්මන්ට් එක ළඟ. මේක උඩ තමයි සජන් ඉන්නේ. ඕක තමයි දැල් කෝස් එක ඉවර වුණේ. ඒ ඉවර වෙලා අපි දෙන්න දැන් ගෙදර යනවා. වාහනේත් දාලා දැන් ගිහිල්ලා
අද දවසේ වැඩ ටික ඉවරයි. ආයිති හෙට තමයි. එහෙනම් අපි හෙට හම්බෙමු. උසරණයි.